අයිබෝවන් ඔන්න මම අද ඔයාලා ගාවට ආවේ විශේෂ කාරණාවක් අරගෙන ඔයාලා ස්මෝල් බිස්නස් එකක් ඒ කියන්නේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිත ඉන්නවනම් ඒ වගේම ඔයාලට කරන්න අදහසක් නැත්නම් ඔන්න මම ඔයාලට අදහසක් අරගෙන ආවා. මොකද දන්නවද? ඔන්න කුඩා දරුවන්ගේ ඇඳුම් කියන්නේ ඊටාම වෙළඳපොළ අවස්ථාවක් තියෙන කොච්චර නිර්මාණය කරත් මදි වෙන ඇඳුම් කොටසක් තමයි කුඩා දරුවන්ගේ ඇඳුම් කියන්නේ. ඉතින් මේ අවුරුදු 10 සහ අවුරුදු 10න් පහළ දරුවන්ට අපිට කුඩා ඇඳුම් ඒ කියන්නේ නිර්මාණය කරන්න පුළුවන් මේ කුඩා දරුවන්ගේ ඇඳුම් ගත්තාම ලොකු අපසරියක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඒක කොටස් වශයෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ අතරින් මම ඔයාලට අරගෙන ආපු අදහස මොකක්ද දන්නවද? හරිම ඉක්මනට සහ අඩු වේදමකින් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් ඇඳුම් වලට අරගෙන ආවේ. මේක ඔයාලට හොඳයි කියලා හිතුණොත් ඔයාලට පුළුවන් මේක ආරම්භ කරන්න. ඒක ආරම්භ කරන්න ඔයාලට අදහස දුන්නා වගේම මම ඔයාලට හිතුවා උදව්වක් කරන්න. මොකද දන්නවද? මම මේ වගේ කුඩා දරුවන්ගේ කලිසම් නිර්මාණය කරගන්න අවශ්‍ය බ්ලොක් සෙට් එක හදලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක ඉතාලම අඩු මුදලකට මගෙන් මේක මිලදී ගන්න. ඔන්ලයින් ඕඩර් එකක් දාගන්න මේ බ්ලොක් සෙට් එක ගෙදරටම ගෙන්න ගන්න. මේක තියෙනවා අවුරුදු 1 සිට අවුරුදු 10 දක්වා කලිසම් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පතරම් මේකේ සියලු විස්තර ඇතුළත් කරලා තමයි මම ලියලා තියෙන්නේ. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. දැන් ගොඩාක් අය ඉන්නවනේ මහන්න දන්නවා මැෂිමුකුත් තියෙනවා. හැබැයි කපන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම බ්ලොක් එකක් හදන්න තේරෙන්නේ නැහැ. හැබැයි යාට ආසයි ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න එහෙම අයට තමයි මම මේක අරගෙන ආවේ දන්න අයට නෙමෙයි. ඉතින් ඔන්න එහෙම කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් මගෙන් මේ බ්ලොක් සෙට් එක මිලදී ගන්න. මේක මම මේ විදිහට නැම්මට ගන්න මෙන්න මෙතන ඉලාස්ටික් එක සම්බන්ධ කරන තැන ඒ වගේම මෙතන වාටිය මෙතන සයිස් එක සහ අවුරුදු කීයෙන් කීයටද මේ හරිය ඉන මේ විදිහට මෙතන සම්පූර්ණ උස අරගෙන මේ බ්ලොක් සෙට් එක හදලා තියෙනවා. ඔයාලට මේක ගත්තාම කිසිම ඒ කියන්නේ අපි කියන අපහසුතාවයකින් තොරව මේ ඇඳුම නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔයාලට මේවල රෙදි තොග වශයෙන් ගත්තාම ඉතාලම අඩු මුල්ලට ගන්න පුළුවන්. ඔයාලට ඒ වගේම මේක වටිනාකමක් එකතු කරලා නිර්මාණය කරන්න පුළුවන්. ලිනන් වගේ මැටීරියල් එකකින් ඔයා මේක නිර්මාණය කරනවා නම් ඔයාලට වෙළඳපොළ වටිනාකම වැඩි නිර්මාණයක් ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම විස්කෝස් වගේ කඩාහැල් මැටීරියල් වලින් කරනවා නම් ඔන්න කරන්න පුළුවන්. ඔයාලට තොග විදිහට ඒවා අඩුම මුදලකට අරගන්නත් පුළුවන්. ඉතින් මේකට යන්නේ පුංචි රෙදි ප්‍රමාණයයි. ඔන්න ඉතින් අදහසක් හොය හිටපු කෙනෙක්ට මම ඔන්න ඒකට උදව්වක් විදිහට මේ වගේ ඔයාලට බ්ලොග් සෙට් එකක් අරන් ආවා. ඉතින් මම මේ දේවල් ඔයාලට විස්තර ඇතුව ලියලා ඒ වගේම බෝඩ් එකක කපලා ඒකට වටිනාකමක් විදිහට තමයි මම මේ පුංචි මුදල ගන්නෙ. ඉතින් මගේ දැනුම අරගෙන මේ වගේ දැනුමට වටිනාකමක් තමයි මම මේ වගේ පොඩි මුදලකට ගන්න. ඉතින් ඔයාලට උදව්වක් විදිහට තමයි පොඩි මුදලකට මේක දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පුංචි මුදලක් වියදම් කරලා ලොකු ලාභයක් සහ ඔයාගේ බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න. ඔන්න ඉතින් බිස්නස් එකක් කරන්න ආසයි. බබාලා ඉස්කෝලේ ගියාම ඔයාලට කරන්න දෙයක් නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට කලිසම් අහන්න. ඒ වගේම ඔයාගේ බබාගේ ඉස්කෝලේ අයටත් මේක විකුණ ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම වෙළඳපොළ හොයාගන්න ඔයාලට පුළුවන් ඔන්ලයින් පේජ් එකක් හදාගන්නත්. ඒ කියන්නේ ඔයාගේ Facebook පේජ් එකක් හදලා ඔන්ලයින් මේක විකුණ ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ කලිසම් අහන වීඩියෝස් ඕන තරම් YouTube එකේ අපිට තියෙනවා. මේ බෝඩ් එක තියලා ඔයාලට කපන වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පොඩි මුදලක් වියදම් කරලා මේ බ්ලොග් සෙට් එක අරගෙන බිස්නස් එකක් ආරම්භ කරන්න. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මගේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න.